functions කියනවා built-in functions තියෙනවා. දැන් user define කරපු functions තියෙනවා. user define function කියලා ඔයාලම විදිහට අපි හදාගත්තා. හරි. ඒක අපි කියමු හදනවා මොකද සම්මයක් කරන්න function එක. function එකක් අපි හදන්නේ ඇයි? මොකද අපිට ඒ code part එක අපිට සැරේ ඔය විදිහට තැන් තැන් වල ඕන වෙනවා කරා. ඒක repeat කරනවා කියන එක නෙමෙයි. කියන්නේ එකම දේ අපිට එක එක තැන් වලදී කරන්න ඕනේ. ඒත් අපි මොකද සම්මේදී කියලා දෝලේ. ඒ වගේම දැන් අපි parameters එවනවා. ඒ වගේ numbers දැක්කුවම අපි කරන්නේ මොකද c plus a plus b කියලා. ඒ c කියන එක return කරන එක. සාමාන්‍ය return කරනවා. මෙතනට ඔයාලම numbers දැක්කුවොත් ඒ numbers එක එකතු වෙලා ඒ total එක එවනවා. ඔයාලා සාමාන්‍ය කොට 10ක් තිබ්බා. මෙන්න මේ තැනට ඔයාලා numbers දෙලා කියනවා. 5 10 එවුවාම දැන් මේ call කරන්නේ මේ විදිහේ නම ගන්නවා. දැන් මේ විදිහේ values දෙක ගන්නවා. මේ වගේ එක syntax එකේ මෙතන def කියලා එනවා. def කියන්නේ ඉතින් function එක def කියලා නම දාලා records එකේ අපි parameters තියෙනවා. දැන් ඔය special function එකක් තියෙනවා. ඔයාලට jump function එක නමක් කියලා තියෙනවා. මේ record එකේ entry කියන්න පුළුවන්. අතල මොනවද නේ? ඒතර අපි මුල් parameters ගන්න. මෙතන මොන හරි code එකක් ගන්නලා එතන අවශ්‍ය වෙයි වැඩි වෙනවා. ඒතර එතනට inputs එවලා මේකේ මොකද output එකක් ගන්නවා නම් මේ parameters දාන්න. ඒ මොන නැත්තම් මේක parameters දාන්න ඕනේ නැහැ. ඈ එතන සම්මයක් වෙන ගන්න ඉලක්කම් දෙක එවුවම නම් සම්මු ගන්න. මේ ඉලක්කම් දෙක parameters දෙක ගන්නවා. ඊට පස්සේ ඒක බලලා ඒක වල return කරනවා. return කරාම මෙන්න මේ call කරන තැනට ඒ return වෙච්ච total එක එනවා. දැන් 15 වෙනි total එක 5000 ගන්නවා. 5000 කියලා 15 එකකින් මෙන්න මෙතන එනවා. ඊළඟට print එකනවා අහලා. කොහොම මේක print එකක් විදිහට අපි දීලා තියෙනකොට මෙතන print එකක් ඇතුළේ නම් මේ විදිහට තියෙන්නේ 15 වෙනි. මේ call කරන තැනට value එක එනවා. ඒ වගේ print කරනවා නම් මේක තව variable එකකට දාගන්න පුළුවන්. x equals sum a b 4යි 6යි කියලා මම එතන 10 කියන value එක මේ extra sign. ඒක x කියන එක නා 10. මේ def කියන එක තමයි function එක වෙන්නේ. user define function. මේ parameter තියෙන function. parameter functions උත් තියෙනවා. ඒ return no return කියන්නේ නෑ. return කරන්න ඕන බැහැ නෑ. සාමාන්‍ය මේක ඇතුළේ print කරන්න පුළුවන්. function එක ඇතුළේ මොකද total එකල print කරන්න පුළුවන්. return values එවන්න. ඒක මෙතනම print කරනවා. ඒක return එක නැති function. ඒකට මේක බින්දුවද මම ගහන්නේ. මේක මේ වගේ එකක් කරලා තියෙනවා. මේක හරියන්නේ